සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නව නේද? පහුගිය දවස්වල තිබුණු වැස්සත් එක්ක මම නම් පොඩ්ඩක් අසනීප වුණා. දැන් නම් ගොඩාක් හොඳයි. ඒත් පොඩ්ඩක් උගුර එහෙම තවමත් රිදෙනවා. ඒකත් තව දවස් දෙක තුනකින් මග ඇරිලා යයි කියලා හිතනවා. ඉතින් මේ දවස්වල බලන හැම අතම හැම ගහක් කොළක්ම මලින් පිරීලා. හරිම ලස්සනයි. ඒ වගේම තමයි සුවඳත්. ගොඩක් පළතුරු ගසුත් එහෙමයි. පළතුරු වලින් බර වෙලා. පරිසරයනොත් මේ කියන්නේ වසන්ත කාලය හනි හනිකට අපේ ගෙවල් වලට එනවා කියලයි. මේ දවස්වල රෑට අපේ ගෙදර මිදුලට බැස්සම හරිම සුවඳයි. මට හිතාගන්න බැරි වුණා ඒ සුවඳ මොකක්ද කියලා. ඉතින් මම විපරම් කරලා බලනකොට අපේ ගෙදරට ගෙවල් දෙකක් ඇහෙන් ගෙදරක මෙන්න මේ ලොකු ඇට්ටේරිය ගහ තියෙනවා. මේ ඇට්ටේරිය ගහේ මල් පිරීලා ඒ මල් වල සුවඳ තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එදා ඊට පහුවෙන්දා උදේ මම ගියා ඒ මල් ගහ ගාවට. අම්මෝ මට එතනින් එන්න හිතුනේම නෑ. පුදුම සුවඳක් තමයි තිබුණේ. ස්වභාව ධර්මය කොයිතරම් ලස්සනයි නේද? අපිට හිතාගන්න බැරි තරම් ලස්සනක් ස්වභාව ධර්මය තුල තියෙනවා. ඉතින් අපි මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට තමයි අපිවත් ස්වභාව ධර්මය විසින් ආරක්ෂා කරගන්නේ. අපේ ගෙදර නාරන් ගහේ මෙන්න මේ වගේ පුංචි නාරන් ගෙඩි ගොඩාක් හැදිලා තියෙනවා. මේ වගේම බීම හදලා බොනකොට හරිම රසයි. ඒ වගේම තමයි ගුණත්. වසවිස නොගහපු පළතුරු වර්ග නිසා ශරීරයට ගොඩාක් හිතකරයි. අපේ ශරීරයට විටමින් C ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ පැංගිරි කුලේ පළතුරු ආහාරයට ගැනීම. පුංචි ළමයින්ට වගේම වයසින් වැඩුණු අපිටත් මේ වගේ ගුණ නම් කියලා නිම කරන්න බෑ. මම නම් බීම බොනවා වගේම සමහර දවස්වල ගෙදර දෙහි නැති වෙලාවට ලුණු මිරිසක් එහෙම හදනකොට මේ වගේ ගෙඩියක් දෙකක් කඩලා යුෂ එකතු කරගන්නවා. ලුණු මිරිසට, පොල් සම්බෝලෙට, ගොටුකොළ සම්බෝලෙට වගේ මේ නාරං යුෂ ටිකක් දැම්මහම ඒකිනුත් ලැබෙන්නේ අමුතු රසයක්. ඇත්තටම මම ඒ රසටත් හරිම ආසයි. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා පොඩ්ඩ ඔක්කොම ගෙදරනේ ඉන්නේ. ඉතින් අපේ පුතත් මගෙන් ඇවිල්ලා ඇහුවා අම්මේ අපි බීම එකක් බොමුද කියලා. මාත් ඉතින් නෑ බෑ නොකියම එක පහින්ම යාගේ කැමැත්තට එකඟ වුණා. බලන්නකෝ මේ වඳුරු පැටියා වගේ ගෙඩි කඩ කඩා ඉන්න හැටි. නාරන් ගහේ කටු තියෙන නිසා තමයි මෙයා මේ ඉනිමගෙන් නැගලා තියෙන්නේ. ගෙදර පේර ගහේ නම් මොනවත් ඉනිමක් මුකුත් නෑ, කෙලින්ම ගහ මුදුනේ තමයි හැම වෙලාවෙම ඉන්නේ. පිරිමි ළමෙක් වුණාම හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕනේනේ. ඒ නිසා ඉතින් මම මුකුත් කියන්නේ නැහැ. එයා කරන දේවල් ගැන අවධානයෙන් එයා ගැන සැලකිලිමත් වෙලා බලාගෙන ඉන්නවා. දැන් මගේ චූටි පුතා එයාගේ පුංචි අත් දෙකෙන් ගෙදර හැමෝටම බීම හදලා දෙන්නයි යන්නේ. අපි බලමු කොහොමද එයා හදන්නේ කියලා. මගේ පුතා පුංචි කාලේ ඉඳලම කෑම බීම හදන වැඩවලට හරිම ආසයි. එයාගේ තාත්තා, ලොකු තාත්තා, සීයා ඒ හැමෝමත් රසම රසට එක එක කෑම ಜಾති හදන්න පුළුවන් දක්ෂ අය. සමහර විට මගේ පුතාටත් තාත්තගේ පැත්තේ එන ජාන වලින් මේ දේවල් වලට කැමැත්ත ආසාව ඇති වෙනවා ඇති. පුංචි කෙනෙක් මේ බීම එක හැදුවත් මේ බීම එක හරිම රසට තිබුණා. දැන් වොයිස් කරන වෙලාව වෙනකොට මම මේ බීම එක බීලා ඉවරයිනේ. ඒකයි මට ඔයාලට මේකේ රස දැන් කියන්න පුළුවන්. හරි පදමට ලුණු සීනි එකතු කරලා හරිම රසට පුතා බීම එක හදලා තිබුණා. එයාගේ අත් දෙකින්ම බීම හදලා කෝප් එකටත් දාලා එයා මට ගෙනෙත් දීලා ඉවර වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා මම බීම එක බොනකම්. ඒ මගේ ෆීඩ්බැක් එක ගන්න. ඉතින් මං ඔක්කොම බීම ඉවර වෙලා බීම එක නම් සුපර් පුතේ කිව්වට පස්සේ එයාගේ මූණේ ඇති වුණු හිනාව දැක්කම මට ගොඩාක් පුතාට ආදරේ හිතුණා. පුංචි හිත් කොයිතරම්නම් අහිංසකයි නේද?
දවල් වෙලා වැඩ වගේකට මම පොතත් එක්ක ටවුන් එකට ගියා. යනකොට මේ මල් පැල ප්‍රදර්ශනය තියෙනවා දැක්ක හම්බෙන්. ඉතින් ප්‍රදර්ශනය ඇතුළට නොගින් ඉන්නේ කොහොමද නේද? මට නම් කන්න නැතත් මල් ගහක් දිහා මලක් දිහා බලාගෙන ඉන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. මම හිතනවා ගෑනු වෙච්ච අපි හැමෝම එහෙම තමයි කියලා. මේක ලොකු මල් ප්‍රදර්ශනයක් නෙවෙයි කීප දෙනෙක් එකතු වෙලා දාපු පුංචිම පුංචි ප්‍රදර්ශනයක්. ඒත් මේ මල් ප්‍රදර්ශනය ඇතුලේ ස්ටෝල් වල ලස්සන මල් ගස් ගොඩාක් තිබුණා. ඉතින් මම ඒවායින් ඇලොග්නිමා පැල කිහිපයකුයි කැලීතියා පැලයකුයි අරගත්තා. ඉතින් ඔයාලත් අපේ ගෙදර යමු මේ ගස් ටික පැල කරන්න. මෙන්න මේ ගස් ටික තමයි මම ප්‍රදර්ශනයෙන් මිලට ගත්තේ. ඔය බකට් එකේ තියෙන ගහ ළඟ ගෙදර අක්කා කෙනෙක් මට දීපු ගහක්. ඉතින් මං එමින් ගමන් මල් පැල ටික පැල කරන්න පෝච්චි ටිකකුත් ගෙදර අරගෙන ආවා. මම ගෙදර ගෙනාපු ගොඩක් ගස් ඇලොග්නිමා නිසා අපි බලමු ඇලොග්නිමා වලට අවශ්‍ය පස් මාධ්‍ය අපි කොහොමද හදාගන්නේ කියලා. මේකට ඕන වෙනවා ගඟේ වැලි කොටස් එකකට මතු පිටපස් කොටස් එකයි කොම්පෝස් කොටස් භාගයයි කොහොබත් සහ ගොම පොහොර කොටස් කාල ඕන වෙනවා. මේ ඔක්කොම ටික දැන් මං කවලම් කරගන්න තමයි මේ යන්නේ. මට මල් පැලයක් ගෙදර ගෙනාවහම ඒක පැල කරලා ඒකේ ලස්සන බලනකම් හිතේ නිදහසක් නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා ඒක මට තියෙන ප්‍රශ්නයක් විතරක්ද දන්නෙත් නැහැ කියලා. ඒ වුණාට ඒක එහෙම නෙවෙයි නේද? මල් හදන හැමෝටම මොකක් හරි පැලයක් ගෙදර ගෙනාවහම ඒක පැල කරලා ඒකේ ලස්සන බලනකම් හිතේ සැනසෙල්ලක් නැහැ නේද? මං හිතනවා ඒකට උත්තරය ඔව් කියලා. ඉස්සර අපේ ගෙදර එක එක වර්ගයේ ලස්සන මල් පැල වර්ග තිබුණා. ඒ වෙයින් ගොඩක් ඉතින් අම්මා පැල කරපු මල් පැල තමයි තිබුණේ. අම්මත් කොහේ හරි ගිහිල්ලා එනකොට ලස්සන ගහක් තිබුණොත් කොහේ හරි ඒ පැලේ අරගෙන තමයි ගෙදර එන්නේ. මාත් ඒ වගේ. මං ගොඩක් වෙලාවට අනිත් අයගෙන් ඉල්ලනවා අඩුයි. මට ලස්සන ගහක් කොහේ හරි විකුණන්න තියෙනවා දැක්කොත් මම ඒක ඒ වෙලේම මිලට ගන්නවා. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මගේ අම්මා එකපාරම නිරෝගීව ඉඳලා එකපාරම රෝගාතුර වුණේ 2023 අවුරුද්දේ. ඉතින් පවුලේ තනි ළමයා විදියට මම ගොඩක් මානසිකව වැටුණා අම්මගේ අසනීපෙත් එක්ක. අම්මා මාසයකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්න නතර වෙලා හිටියා. ඉතින් ඒ කාලේදී මම හැමදාම අම්මා බලන්න හොස්පිටල් යනවා එනවා. ඊට එහා දෙයක් මට කරන්න වෙලාවක් තිබුණෙත් නෑ. මානසිකව මල් පැලයක් වවන්න තරම් මල් පැලයකට වතුර දාන්න තරම් මගේ හිතේ නිදහසක් තිබුණෙත් නෑ. අන්න ඒ කාලේදී අපේ ගෙදර තිබුණු ගොඩාක් මල් පැල මැරිලා ගියා. මේ ජාතියේ මේ ඇලොග්නිමා වර්ග එක පාට වලින් රතු පාට, තැඹිලි පාට, සුදු පාට එක විදිහේ ඇලොග්නිමා වර්ග අපේ ගෙදර තිබුණා. ඒත් දැන් වර්ග කිහිපයයි අපේ ගෙදර තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ ඇලොග්නිමා ආපහු පැල කරන්න හිතුවේ. මේ වගේ කොළ ඇත්තටම හරීම ලස්සනයි. අඩුම අඩු නඩත්තුවක් තමයි මේ ඇලොග්නිමා වලට ඕනේ. මේවට ඕනේ වතුරයි, හෙවණයි විතරයි. අපි ඕනම පැලයක් පෝච්චියක හිටව ගන්නකොට ඒ පෝච්චියෙන් 4/3 ප්‍රමාණයක් තමයි පස් මාධ්‍ය යොදා ගන්න ඕනේ. මොකද ටික දවසක් යනකොට ඒ මාධ්‍යයේ තියෙන පෝෂණය උරාගත්තට පස්සේ පස්වල පෝෂණයක් නැහැ. ඒ නිසා අපිට ටිකෙන් ටික ඊට පස්සේ පෝෂණ එකතු කරගන්න ගොම පොහොර ටිකක්, කොම්පෝස්ට් ටිකක්, ඒ වගේ දේවල් දාගන්න පෝච්චිය අපි ඉඩ තියා ගන්න ඕනේ. අපි පෝච්චියේ මේ විදියට ඇලොග්නිමා ගස් හදාගත්තාම සති 3ක් විතර යනකොට මේ වගේ මුළු හොඳින් පෝච්චියට හයි වෙනවා. අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන් ඇල්බර්ට් සොලියුෂන් තියර පොහොර ටිකක් මේ ගස් වලට ස්ප්‍රේ කරන්න. ඒ වගේම මාසයක් විතර යනකොට හොඳින් පස බුරුල් කරලා නිල් කැට දම් කැට පොහොර ටිකකුත් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට ගහ හොඳින් වර්ධනය වෙලා මේ කොළ ලස්සනට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදියට හදාගත්ත ඇලොග්නිමා ගස් ටික තමයි මේ තියෙන්නේ. බලන්න ඒව ලස්සනයිද කියලා. ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා බලන්න එනකම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.